බුදුවරු කොහොමද පැහැදිලි කරේ? අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. මේ ලෝකේ කවදාවත් හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්න. හොද්දට හම්බ කරන්න. යුතුයකම් ටික කරන්න. අභිමානවත් පෞරුෂයකින් හැපි තරුණයෙක් විදිහට ඔය සියලු මත්ද්‍රව්‍ය වලින් වැළකීලා දුස්චරිතෙන් වැළකෙන්න. සුචරිතේ හැසිරෙන්න. අම්මලා තාත්තලා දූ දරුවෝ සියලු දෙනා ලක්වැසි ලෝවැසි සත්පුරුෂයෙක් වෙන්න. ඉතින් අද දවසේදී අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් යුතුව මේ උතුම් වූ පින්බිමට උතුම් වූ ධර්මාසනයට වැඩම කරන්නට යෙදුණු පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම අපේ පින්වත් ස්වාමින් වහන්සේ විතාමත් ගෞරවයෙන් යුතුව ධර්මාසනයට පිළිගන්නවා. ජීවිතේ පුතේ ටිකෙන් ටික හරි ගමක් නැහැ සීල සම්පන්න වෙන්න. කවදාවත් අනේ කරවට්ටන්න එපා. උත්තර මතක තියාගන්න ඕන මම මේ කියන්නේ නෑ. අපේ පොලිය පිටුපොඩි. කවදාවත් අනේ කරන වංචා කරන්න එපා වෙන්න. උත්තර මතක තියාගන්න. කිසි කෙනෙකුට බොරුවක් නම් කරන්න එපා. කිසි කෙනෙක් අවතක්සේරු කරන්න එපා. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යා භාවය ඉක්මනට හිතෙන්නේ නැහැ මිනිස්සු වෙලා. ඔය මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නේ මුදේ සත්පුරුෂ පිළිතුරේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න විතරයි. ඉක්මනට හිතෙන්නේ නැත්නම් පන්සලකට යනකොට මම මේ යන්නේ නිර්වාණ වැඩ ඉන්න භූමියේ දැනෙන්නේ වැලිකැටෙන් බෑගෙන් අපිට ඒවත් දැනෙන්න ඕනේ. නිකම්මවත් මතක් වෙන්නත් සම්බුද්ධ ශාසනය විසින් ශ්‍රමය දාන්න ප්‍රශ්නයක් තියනවා නම් ගැටලුවක් තියනවා නම් මානසික නිදහසක් නැත්නම් අම්මා තාත්තා දරුවෝ සියලුම හැක්දාගෙන උත්තර පුතුමලි ඇයිම දේශනා කරන්න හේතුව මේ සරණ පඤ්ඤා බුද්ධෝ මේ සරණ මර අරදැකද මේ දවස්වල සෑහෙන දේශනා පන්තරව ගම්මතුරට යට වෙලා මෙතන කවුරු පිටින් නැතේනවා ඔහොමද දැනෙන්නේ නැහැ. මේ බණ කියනකොට හීතලේ ගැහෙන මිනිස්සු ඉන්නවා. අටි 50 විතර පස්සට අපිට හොයාගන්න බැරි මිනිස්සු. අරුණිය මට කියනවා හාමුදුරනේ හරි සම්මේලීසිතිය. මම කියන්නේ ඕනම වෙලාවක ඕනම දෙයක් සිද්ධ වෙනවා. දැක්කද පොල් ගහ කඩන්න ඉන්න පොලිස් බරලා ඉන්න බයිසිකලේ ඉන්නකොට පොල් ගහ කඩන්න සර්වයන් විරුද්ධ පිළිමේ පාරේ ටෙලිෆෝන් නම්බර වල කඩන්න කාරණේ දැලියුන ඕනම දෙයක් සිද්ධ වෙනවා. කඩු ගන්නවා කොහොමද පස්සල් දෙයක් වෙලා පොළොව උඩ තිබිලා ගලක් කැඩිලා වැටිලා ඩයිලා
ඇල්ලිලා මැරිලා මිනිස්සු පොඩු පිළිබඳව ඒත් අපි වගේ මම මේ පැහැදිලි කරන්නේ මේකේ වෛරක්කාරකම් පිළිමහලා ගන්න දෙයක් තියෙනවා. එදිරිවාදිකම් පිළිමහලා ගන්න දෙයක් තියෙනවා. බැනකට කේලම් කියාගෙන ගාපරන්දුලට පොඩක් තියෙනවා. උරුලල් කාලේ බෙදා ගන්න දෙයක් නෑ. මුදිතාවෙන් ඉන්න. අනේකට හරියට සතුටු වෙන්න. ඔය සතෙකුට හරි කමක් නැහැ හැමදාම කෑම ටිකක් එකතු දෙන්න. ආදයක් නෙමෙයි ඔය කිරිහට්ටියකට හරි වතුර ටිකක් දාලා තියෙන එකනේ. එමයි කියලා ගෙදර බලලටත් දාලා පොඩි තියන්න ඉන්න බා පිට බල වෙලා හදනවා කියලා බලන්න. තොලම් ගන්න දාලා යනවා. අම්බ කරගෙන කන්න බැරි ඉඳනේ ඔයාගෙන කන්න. එදම සබ්දටම කරුණාව දක්වන. එලෙසටම කොහොමද අපි අපෙන් වැඩ ගන්න? අපි මේ කියන අම්මා වචන එකම විදවර්තන. අපි මේ කරන කියන සෑම දෙයකටම පිළිගන්නවද අපි වගේ කියන්න ඕන කියලා. අර ඉන්න පිළිගන්න මොකක්ද බයින්ද? මොකද තාත්තලාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න. මේකේ නමෙන් කොහොමද පාරවල් දෙන්නේ? යහනේ තාත්තලාගෙන් මේ වෙනකොට කීපාරක් විතර ඔය එන්නද පුණාට බැලුවා දෙනවා. ඔය විසිකලා බයිනවනේ. බයිනන. මේ පැත්තට නේද දෙනවා. දැන් බොහෝ පැත්තවල මේ පැත්තවල බොනවද නැහැ? එහෙමද? බොන්නේ නැහැ. මම කියන්නේ නැහැ. නැත්නම් බොහෝ පැත්තවල තියෙනවා මම කියන්නේ. කවුද කාටද මම මේ කියන්නේ? තාත්තලාට. මහාන තාත්තලා ඉන්න අපූර්වට කෙරලා ඇවිල්ලා කෙරලා කියන්නේ බීලා මොකද කරන්නේ? ඔය පවකාර වෙලා අය කරන්න එපා. අම්මලාට කියන්නේ කී ගමනක් විතර මේ වෙනකොට දරුවෝ ඉස්සරහ नहीं हो जाता සමහර අම්මලා ඉන්නවා තාත්තා කරන වැරදි සේරම කාටද කියන්නේ ධර්මොන්ට පාඩම් විදිහට උගන්වන්න අපෝරුට කියන පොතේ මෙතර කාලයක් කිව්ව නැහැ ඉල කරගෙන හිටියේ ඕක මෙහෙමයි කියන තාත්තලා බොරු බලවල දෙරු කියනවා කවුද කියන්නේ අම්මා උගන්වනවා සමහර තාත්තලා ඉන්න අම්මා කරපු බැරිදල සේරම ගෙදර විසි පාතියක් නෑ ඉදනදී අන්තරාජි පහයි ඔය මිනිස්සු ටිකන එකට ඉන්න ඕන එකට කෑම ටික ගන්න එකට පුතුමනේ එකට පන්සල් දැන් Dari suaminya Abdiatum Kenapa dia guna? Anihan sahabat Asal beri nomor dua berita kau deh Amara kamu lagi ngehut itu gini hampir kurang aja kemudian digil Aku mau sama kamu lagi na daruhin daruhin Omega uno tiene que මරණකම් පිච්චෙන්න
අම්මගේ තාත්තගේ භූමිකාව ඕක හරියට කරන්න. එදෙනගේ පෞරුෂය, එදෙනගේ අභිමානය ඒක හරි වටිනවා පින්නතුනි. ඒක හරි වැදගත් කාටද? දරුවන්ට. මම මෙහෙම දේශනා කරේ වැත්තන්ට ඔය කාලේ අවුපින් මෙලෝඩියක් ගානක් නැහැ. ඔය කාලේ ගෙවල් වල ඉන්නකොට වෙනතුනේ අපේ හතුරු ඇති වෙනවා. හතුරු කොහෙන්ද ඇති වෙන්නේ? මේ ප්‍රශ්නෙන් කාණ්ඩ. වෛරක්කාරයන්ට වෛරය පිරිමාන්න පුළුවන් වෙන්නේ ඈතින් ඉපදුනහමක ළඟින් ඉපදුනහම. දැන් කවුද ළඟ වෙන්නේ? වෛරක්කාරයෝ. ඔය සමහර දෙමව්පියෝ කියනවා නේද? දරුවන්ට කියන්නේ දොබි අපේ හතුරුද කොහෙද කියලා. අපොරුට කියනවා මතක තියාගන්න. දරුවෝ හතුරු විදිහට එනවා. කරුණයක් තියෙනවා සමහර ළමයි. සමහර ළමයි පොඩිසත්තු වගේ. පලිගන්නේ සමහර කතාව කියනවා ලැබැත්ත දාන්න ඉවර පවුල් පිටින් ගෙනාද කවුද එතකොට වයිදේ ප්‍රමාණය අහලා තියෙනවා සමහර මිනිස්සු කියනවනේ මරාගෙන මරනවා කනවා කපනවා උත්තරම තියාගන්න අපි කරන හැම දෙයකටම වගේ කියන්න අපිට ඒවා විපාක දෙනවා වෙනද අර මතකද දැන් සමහර වෛරක්කාරයෝ පෙම්වතුන් පෙම්වතියන් වගේ මතකද රජින්ගේ කොල්ලෙක් කවලාගෙන දැන් දොස් කවුද වෙන්නේ යාළුවා නුගාලා යන්නේ ඒක මනින් පැත්ත කොළඹ කැම්පස්සේ උදාහරණ තුරතරක් ටිකක් බෙල්ලම බලන්න සර්ප්‍රයිස් කරන්න එන්නේ කියලා කවුද මේ වෛරය පිරිමහන්න පුළුවන් වෙන්නේ පිටුතේ ළඟින්ම හිටපුවා මතෙන් වෛරකාරකම් නැති කරලා නැහැ තරහව නැති කරන්න ඕන කොයි ආත්මෙද? ඔක මේ ආත්මෙ ටික ආයෙත් කරන්න ඕනේ. දැකලා කම්බොල කෙල්ල බෙල්ලක පොකෙල්ලට අවුරුදු 16 පොළට 28යි. දැන් අපිට බඩ දෙන්නේ. අපි මානසික දුක් විඳින ඈතින් ඉන්න මිනිස්සු ඉඳලා ළඟින් ඉන්න මිනිස්සු ඉඳලා වෛර පිළිමාන්නේ ලං වෙලා පිළිස් එකයි උතුරු ඉගෙනුවේ ඒ වෛරයට පිළිතුරු දෙන්න ඕන කොහොමද අලතන මස්තත ඉන්නයි වේදේ කරේලා මන් ඉදපතාස් අදිරතක තවේරේනච සම්ම ඒ වෛරකාරයන්ට ඒ වෛරකාරයින්ට තරහකාරයින්ට කරුණාවමයි දක්වන්න ඕන. අපි වෛර බඳින්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? මේ ආත්මය කවදාද මන්දෝ සිනොම්මට පටලන්න පුතා අවුරුදු 5 කොල්ලගේ බෙල්ලක්
අනුවර ගැටිකෝර සභාව ගන්නවනේ. බිරිඳයි ලොකු දුවයි මරලා තාත්තා බෙල්ලන. අර ඒ බිරිඳ පොඩි එකත් එක්ක අම්මා ළඟට බැන්නේ. අපරාධන නෝන්තිලා කවදාවත් කියන්නේ බෑ. බුදුරු ගන්නන්නේ භාසතිවා කරෝතිවා යමක් කියයි නම් හෝ කරයි නම් ඒක තමයි පින්නතුනි බෞද්ධ පින්ද කියලා තීරණය වෙන්න සිත කරට පොඩක් කරන කියන ඒවා. ඒ ඉඳන් හරියට හට පරිස්සම් කරගන්න ඕනේ. වාචාය සම්පරෝ සාති බුදුරු ගන්න වචනේ පරිස්සම් තියාගන්න. කිසි කෙනෙකුගේ හිතක් රික්තන්න නරකයි. ආයත වචනේ කිම්ම නර කොච්චි මනෝවදී මන්නේ මචිලි මන වාසිය ආසියමනේ. අවලමට පැන්න ගැහුවා. අවදාවත් ජීවිතේ එකට එක කරන්න යන්න එපා. සමාන කියනවා නේද මරණ මොහොතේ හරි බලය ගන්නවා කියලා. ඒකත් ඕකේ තියෙන කනගාටුදායක නැත්තම් මේ බණ කියන වෙලාව නැහැ වෙලාව නැහැ. නේද හදිස් පාගියන කනගාටුදායක පැත්ත තමයි අපිට මොහොම ඉඳලා උපතින් ඊළඟට තිරිසන් ලෝකෙ කුරුකිනා තුනේ විශ්වලා උපදින්නේ අතිශය දුර්ලභයි. ඒ බිලියනටයි දශම ගන්නන්නේ ලෝකෙ මිනිස්සු සන්තෝෂයි තමයි. තිරිසන් ලෝකෙ ඒ වගේ සිය දාස් ගුණේදී වැඩි. මේ බණ කියනකොට මරන්න පුළුවන් ඔයත් බණ අහනකොට මරන්න. මම මේ බණ කියනකොට බෑක් ඉවරලා දෙන්නවා. මට වෛද්‍යවරු කියලා දෙන විනාඩි 45කට වඩා කතා කරන්න බෑ. ඔය මම පිටු දවසක පැය 15ක් විතර කොහෙද? වානේ පැය 15ක්. තුනක් විතර නිදාගන්න බැහැ. මේ කියපු එක වචනයක් නොසලකා හරින්න එපා. අම්මලා තාත්තලා දරුවෝ පිටින් ගෙවල් වල බුද්ධාගම කරන්න බුදුමලේ. හරි හොඳට සත්පුරුෂෝ වගේ අනේ කට හොතට කරු කරන්න පුදුවෙන්න. පිළිදට ස්වාමියාට දරුවෝ හොඳට වුංගම් දෙන්න. ආට හරි වැරදුනා. පිටරට බලන්න. මේවා කරන්න පුළුවන් එකම ආත්මය බලන්න. මනුෂ්‍යා මේ ලබපු මිනිසත් භවයෙන් තුලින් සත්පුරුෂ විදියට ජීවත් වෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ඔබ සියලු දෙනාට ලැබේවා. සාදු දෙකට ප්‍රාර්ථනා කරන්න. මේ ඇතිවෙච්ච ව්‍යසනය මේ ඇතිවෙච්ච ආපදාව අපහසුතාවයට පත්වෙලා ඉන්න අපේම සහෝදර ජනතාවට ඉක්මන් සහනය සොය ලැබේවා. සාදු. ස්වභාවික උවදුරෙන් උපද්‍රවයෙන් පීඩාවට පත්වෙලා ඉන්න සියලු දෙනාට සත ශාන්තිය සමෘද්ධිය උදා වේවා. මේ ව්‍යසනයෙන් මිය පරලෝකීය සියලු දෙනාට උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා. මියගිය සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. සියලු දෙවියන්ට පින් අයිති වේවා. බණ අහන්න ආපු අම්මලා තාත්තලා සියලු දෙනාට ලෙඩක් දුකක් කරදරයක් කවදාවත් හැදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, සංසාරේ කෙලවර පතන උතුම් බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අමා මහ නිවන සාක්ෂාත් කරගන්න
මේ පින් හේතු වාසනා වේවා. සාදු 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 කියලා පින් අනුමෝදන් වෙමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.